ඉතින් ගොඩක් කට්ටිය මයින් අහලා තිබ්බා අලුත් අවුරුද්දේ අපිට මුදල් උපයන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් ගැන වීඩියෝ එකක් අරන් එන්නේ කියලා. ඒ වගේම අපිට කිසිම දැනුමක් නැහැ කියලා අපිට ෆෝන් එකක් තියෙනවා අපිට ෆෝන් එකෙන් මුදල් උපයන්න පුළුවන් සරල විදියක් ගැන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ CoinRise කියන ප්ලැට්ෆෝම් එක ගැන වීඩියෝ එකක්. ඉතින් මේක කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? මේකේ තියෙන්නේ අපිට ට්‍රේඩ් කරන්න. මේකේ ට්‍රේඩ් කරන්න අපි කිසිම ඇනලයිස් කරන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේගොල්ලෝ මේකේ ට්‍රේඩ් කරන්න ඕන සිග්නල්ස් ටික මේගොල්ලන්ගේ සිග්නල් ගෲප් එකට දානවා. ඒකෙන් අපිට සිග්නල්ස් බලලා මේකේ ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඉතින් අද මම ගෙනහලා තියෙන්නේ මේ CoinRise platform එකේ අලුත් ඉවෙන්ට් එකක් යනවා. මේකට අලුතෙන් ජොයින් වෙන කට්ටියට ඔන්න බෝනස් ගන්න පුළුවන් ඔයගලන්ට ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එක කියන්නේ කොහොමද බෝනස් ගන්න කියලා. ඉතින් මේකේ මුදල් උපයන්න ඒ වගේම රෙජිස්ටර් වෙන විදිහ ඔක්කොම ගැන මම කලින් වීඩියෝස් 5-6ක් දාලා තිනවා. ඉතින් ඒකෙන් බලන්න පුළුවන්. ඉතින් අද මම කියන්නේ මේකේ ජොයින් වෙලා ඉන්න කට්ටියට ඒ වගේම අලුතෙන් ජොයින් වෙන කට්ටියට බෝනස් අරගෙන මේ දේවල් ඔයගලන්ගේ බැංක් එකටම විත්ඩ්‍රෝ කරගන්නේ කොහොමද කියලා. අමතකුණා මට කියන්න. ඒ වගේම මේකේ ඔයගලන්ට බැංක් එකටම විත්ඩ්‍රෝ ගන්න පුළුවන්. ඔයගලන්ට කිසිම Binance අරගිනුම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන platform එක ඉතින් මම කියන්නම් මේගොල්ලන්ගේ බෝනස් කොහොමද ගන්න කියලා. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති PDF එකක් මේගොල්ලන්ගේ මම මේගොල්ලන්ගේ බෝනස් මේගොල්ලෝ ෂෙයා කරලා තියෙන PDF එකක්. මේක මම ඔයගොල්ලන්ට මුලින් event 1 එක ගැන කියන්නම්. event 1 එක තමයි මේගොල්ලන්ගේ deposit bonus ගන්න පුළුවන්. මේක beginnerලා තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ තමයි ඔයගොල්ලෝ deposit කරන මුදලට ඔයගොල්ලන්ට extra bonus එකක් add වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ හිතන USDT 100ක් වා deposit කරොත් මේකට ඔයගොල්ලන්ට 112ක bonus එකක් හම්බ වෙනවා. 112ක් කියන්නේ USDT 100ක් දැම්මොත් USDT 12ක් හම්බ වෙනවා. ඉතින් USDT 12 කියන්නේ සාමාන්‍ය රුපියල් 3600ක් වගේ මුදලක් තමයි බෝනස් එකට හම්බෙන්නේ. එතකොට ඔයගොල්ලෝගේ total balance එක වෙනවා ඔයගොල්ලෝ ඩොලර් 100යි. ඒ වගේම අර USDT 12යි එකතුව. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ දේවල් withdrawal කරනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේගොල්ලෝ දෙන signals වලට trade කරලා ඒගොල්ලෝ deposit කරපු මුදල දෙගුණයක් complete කරන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඔයහිතන්න ඔයාලට USDT 3.5 ඉඳන් මේකට deposit කරන්න පුළුවන්. ඒ කියන්නේ USDT 5ක් වා මේකට deposit කරොත් ඒ ගාන ඔයගොල්ලන්ට මේගොල්ලෝ දෙන trading signals වලින් දෙගුණයක් කරලා ඔයගොල්ලන්ට ඒ දෙගුණේ කරපු මුදලුයි ඔයා මේකට deposit කරපු මුදලුයි ඔයා මේකේ අර bonus සම්බුඩු මුදලුයි withdraw කරන්න පුළුවන්. ඒක තමයි මේගොල්ලන්ගේ event 1 එක. ඉතින් මේගොල්ලන්ගේ event 2 එක තමයි returning users. මේක ගොඩක්ම සිම්පල් එකක්. මේක පරණ යූසර්ස්ලට තමයි තියෙන්නේ. ඔයගලන්ට තියෙනවා නම් දවස් 90කට වැඩි account එකක්. ඔයා මේකේ account එක හදලා විතරයි නම් තියෙනවා. මේකට කිසිම deposit එකක් කරලා නැත්නම් ඔයා මේකට USDT 10ක් deposit කරොත් ඔයගලන්ට හම්බ වෙනවා මේගොල්ලන්ගේ price wheel එක spin කරන්න. ඒ කියන්නේ ඔයගලන්ට price wheel එකක් හම්බ වෙන මේක spin කළා ඔයගලන්ට මේකෙන් reward ගන්න පුළුවන්. මේ reward ඔයගලන්ට USDT 1 ඉඳලා USDT 54 ගන්න පුළුවන්. ඉතින් ඔන්න account එක හදලා මේක deposit කරන්න නැතුව තියෙන accounts තියෙනවා ඔයගලන්ට. ඔයගලන්ට මේක try කරන්න පුළුවන් event 2 එක. ඉතින් event 3 එකක් තියෙනවා. මේගොල්ලන්ගේ event 3 එක තමයි loss refund කියන්නේ. ඉතින් මේගොල්ලෝ කියනවා ඔයගලන්ගේ trading වල ඔයගලන්ට මේ platform එකේ ලොකු loss එකක් වුණා නම් ඔයගලන්ට මෙතන refund එකක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයගලන්ට USDT 10 ඉඳලා USDT 49 වෙනකන් loss වෙලා තියෙනවා. ඔයගලන්ට ඒකෙන් 10%ක් refund ගන්න පුළුවන්ලු. ඒ වගේම ඔයගලන්ට USDT 50 ඉඳලා USDT 500 වෙනකන් ඔයගලන්ට loss එකක් වුණා නම් ඔයගලන්ට ඒකේ 15%ක් refund ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට USDT 500 ඉඳලා 500ට වැඩි ගාණක් loss වුණා නම් ඔයගලන්ට 120ක රිෆන්ඩ් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කියන ඔයගොල්ලෝ loss වුණොත් එහෙම මේ රිෆන්ඩ් එක ඔයගලන්ට ඊළඟ දවසේ ඔටෝමැටිකලි ඔයාගේ account එකට ඇඩ් වෙනවා කියලා. මම හිතනවා මේක beginner කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද loss වුණොත් එහෙම මේගොල්ලෝ රිෆන්ඩ් එකක් දෙනවා. profit වුණොත් එහෙම මේගොල්ලෝ reward එකක් දෙනවා. මේ event එකක් ඇවිල්ලා තිනවා. මේකේ තියෙන තව ටික දවසයි. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් try කරන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මේ වගේ sites වල ගොඩාක් risk එක වැඩි. ඒකින්ද මේවට කොහොම මුදල් දාන්න යන්න එපා. අනිවාර්යයෙන්ම loss වෙන්න පුළුවන් profit වෙන්න පුළුවන් දෙපැත්තම තියෙනවා. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මම කියනවා වගේ නෙමෙයි මේ platforms ගැන හොඳට ඇනලයිස් කරලා බලලා ඔයගොල්ලෝ මේක මුදල් ඩිපොසිට් කරන්න. ඒ වගේම තමයි මේගොල්ලෝගේ event 4 එක තියෙන invite and earn කියලා එකක්. ඉතින් මේකට කිසිම ඩිපොසිට් එකක් වාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට යාළුවෙක් invite කරොත් එහෙම register වෙලා USDT 10ක් යා ඩිපොසිට් කරලා මේක trade කරන්න පටන් ගත්තොත් එහෙම ඔයාට හම්බ වෙනවා USDT 2ක්. එයාව මේ site එකට invite කරාට ඒ වගේම තමයි ඔයාගේ යාළුවට හම්බ වෙනවා මේක register වුණාට තව USDT එකක්. ඉතින් යාට නිකම්ම මේක register වෙලා USDT 10ක් ඩිපොසිට් කරාත් USDT එකක් හම්බ වෙනවා. ඉතින් මේකේ තියෙනවා කිසිම invite limit එකක් නැහැ කියලා. ඔයගොල්ලෝ invite ගොඩක් දාන්න ඔයගොල්ලන්ට reward ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඔය event හතර තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕන දෙයක් තමයි මෙන්න මේ crypto trading කියන්නේ ගොඩාක් ලොකු risk එකක් තියෙන දෙයක්. ඒකින්ද loan අරගෙන මේ වගේ දාන්න මුදල් දාන්න යන්න එපා. ඔයගොල්ලන්ට මම පොඩි advice එකක් දෙන්න. ඔයගොල්ලෝ මේ වගේ trade කරනවා නම් මේ වගේ try කරලා බලනවා නම් පොඩි amount එකකින් පටන් ගන්න රුපියල් 500 600 වගේ amount එකකින් පටන් ගන්න. ඊට පස්සේ මේක ඉගෙනගෙන ඊට පස්සේ grow වෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් CoinRise මේගොල්ලන්ගේ new year bonus එක ඔයගොල්ලෝ කැමති නම් try කරලා බලන්න පුළුවන්. ඔක්කොම links මම description එකේ දාලා තියන්නම්. ඒ වගේම කලින් videos දාලා තිනවා මේක earn කරන විදිය signals වලට කොහොමද trade කරන්න කියලා. ඉතින් ඉස්සරහටත් මේකේ videos ඕන නම් අනිවාර්යයෙන්ම like කරලා share කරලා ඒ වගේම subscribe කරන්න අනිවාර්යෙන් bell icon එක click කරොත් එහෙම video එක දාපු ගමන් ඒ video වගේ phone එකට ගෙන්න ගන්නත් පුළුවන්.